ඔහු පරාජය වුණත් ජනතාවගේ වීරයා බවට පත් වුණා. ඔහු ජයගත් විරුද්ධවාදීන්ගේ බීතිය බවට පත් වුණා. You can see me කියලා කියද්දී මුළු ලෝකෙම ඔහු දිහා බැලුවා. අපිට අවුරුදු 20ක් never give up කියපු මිනිසා අද give up කරලා දැම්මා. ඒ වෙන කවුරුත් නෙමෙයි අපේ පුංචි කාලේ වීරයා ජෝන් සීනා. අද අපි කතා කරන්නේ ඒ ජෝන් සීනා ගැන. අපේ පුංචි කාලේ වීරයා වෙච්ච ජෝන් සීනා එහෙම නැත්නම් ජෝන් ෆීලික්ස් ඇන්ටනි සීනා තමයි ජෝන් සීනාගේ සම්පූර්ණ නම. ඉතින් සීනා ඉපදෙන්නේ 1977 අප්‍රේල් මාසේ 23 වෙනි දින ඇමරිකාවේ මිසිචුසෙට්ස් ප්‍රාන්තයේ ළමුන් 5 දෙනෙක් පවුලේ දෙවනියා විදියට. ඉතින් සීනා කුඩා කාලේ ඉඳන්ම ශාරීරික යෝග්‍යතාව එහෙම නැත්නම් බොඩි බිල්ඩින් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරපු කෙනෙක්. ඔහු ඇත්තටම ස්ට්‍රොං මෑන් කියන තරඟාවලියට පවා ගියා මේ මැසචුසෙට්ස් වල තිබ්බ. ඉතින් සීනාගේ මූලික අධ්‍යාපනයෙන් පසු ඔහු ස්ප්‍රින්ග්ෆීල්ඩ් විශ්වවිද්‍යාලයේ ශරීර සෞඛ්‍ය විද්‍යාව පිළිබඳව අදාළලා තියෙනවා. ඉතින් මෙහිදී තමයි ඔහු ඇමරිකන් ෆුට්බෝල් වලට යොමු වෙන්නේ. ඒ වගේම ඔහු ඇමරිකන් ෆුට්බෝල් වලට යොමු වුණාට පස්සේ ඔහු එම විශ්වවිද්‍යාල කණ්ඩායමේ නායකයා විදිහට කටයුතු කළා. නමුත් සීනට එතනින් නවතින්න ඕන වුණේ නැහැ.